නිවසක වාස්තු දෝෂ තිබුණොත් දරුවන් නොලැබීමට හේතුවක් වෙනවද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. වාස්තු කියන්නේ දරුඵල සඳහා බලපාන එක් සාධකයක් පමණයි. කිසියම් කෙනෙකුට දරුඵල අහිමි කියලා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා නම් ඊට වාස්තු ශාස්ත්‍රයෙන් පිළියම් සෙවීම නිෂ්ඵල ක්‍රියාවක්. නමුත් දරුවෙක් පිළිසඳ ගැනීමට අවශ්‍ය කරන ජීව විද්‍යාත්මක සාධකවලට ඔබ ජීවත් වන නිවසෙන් හෝ ඔබ අවට පරිසරයෙන් කිසියම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා නම් අන්න එතනදී අපිට වාස්තු උපයෝගී කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබ දන්නවද පුරුෂයෙකුගේ වෘෂණ උදර කුහරයෙන් පිටත තියෙන කෝෂයක පිහිටන්නේ ඇයි කියලා? මොකද ශුක්‍රාණු නිෂ්පාදනයට සහ ඒවයේ ගුණාත්මක භාවය පවත්වා ගන්න ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් 3ක් අතර අඩු අගයක් පවත්වා ගත යුතු නිසා. ඉතින් කිසියම් කෙනෙක් උෂ්ණත්වය වැඩි, ඒ වගේම වාතාශ්‍රය හොඳින් නොලැබෙන කාමරයක නිදාගත්තා. ඒ වගේම මුඳුන් අසල, යන්ත්‍රෝපකරණ අසල, බොයිලර් වගේ දේවල් අසල තියෙන කාමරයක නිදාගත්තොත් මොකද වෙන්නේ? ඔහුගේ ශුක්‍රාණු නිෂ්පාදනයේ ගුණාත්මක භාවයට සහ ප්‍රමාණාත්මක භාවයට එය බලපාලා දරුවන් අහිමි වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ගිනිකොන දිශාවේ තියෙන කාමරවල නිදා ගන්න එපා කියලා කියන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට වාස්තු ශාස්ත්‍රයෙන් මේකට පිළියම් සොයන්න පුළුවන්.